සායන් අරන් ආවා චිත්‍ර අඳින්න. මටත් දෙනවද? නැතුව ඔයා ඉතින් මගේ හොඳම යාළුවනේ. මේ චූටි යාළුවනේ. අද අපි ලෑස්ති වෙලා ඉන්නේ ඕගොල්ලොයි අපි ආසම කරන වැඩක් කරන්න නේද? පුංචි යාළුවනේ දුවලා ගිහිල්ලා චිත්‍ර අඳින්න ඕන කරන කොළයි සායම් පාටකූරු මෙන්න මේවා ටිකක් ලං කරගන්න. අපි අද ලස්සන චිත්‍රයක් අඳිනවා. අද අපි මොකද කරන්නේ? ගිහින් බලමුකෝ මොකද කරන්න කියලා. හා අයියෝ බලන්නකෝ මගේ පැන්සල නෑනේ. මගේ පුංචි යාළුවෝ මොනවද හොයන්නේ? බලන්නකෝ මගේ පැන්සල නෑ. මමත් පැන්සල ගෙනල්ලා මමත් උදව් කරන්න. ඉතින් ඕගොල්ලන්ට පැන්සල මොකටද? මොනා කරන්න පැන්සල එපැයි. හොයමු. ඉතින් පැන්සල දැන් ඔච්චර පැන්සල හොයන්නේ මොකක්ද වුවමනාව? පුංචි දුවේ පුතේ මේ බලන්නකෝ. මේ අයියයි අක්කයි මොනවද හොයනවා? අපි බලමුද මොනවද හොයන්නේ කියලා. දැන් මෙච්චර මේ හොයනවා මොකටද දැන් ඔය ඕක හොයන්නේ? චිත්‍රයක් අඳින්නනේ. මෙන්න චිත්‍රයක් අඳින්න පැන්සල හොයනවා. චිත්‍ර අඳින්න පැන්සල ඕනෙමද? කියන්න බලන්න. ඔව් පැන්සල ඕනේද? පැන්සල ඕනේ. පැන්සල ඕනේ නැද්ද? අපි බලමු. එහෙනම් පුංචි අයියේ, පුංචි අක්කේ අපි මේ අපේ යාළුවන්ටත් කියමු. අපිත් එක්ක චිත්‍ර අඳින්න එකතු වෙන්න කියලා. පුංචි යාළුවනේ. ඔයාලත් එන්න අපිත් එක්ක එකතු වෙලා චිත්‍ර අඳින්න. එහෙනම් පුංචි දුවේ පුතේ අපි චිත්‍ර අඳින්න සූදානම් වෙමු. මගේ පුංචි දුවලා පුතාලා දුවලා ගිහිල්ලා කොළ පාට දියසායම් ඉක්මනට අරගෙන එන්න. ඉක්මනට යන්න. අපි චිත්‍ර අඳින්න සූදානම් වෙනවා. දියසායම් නැද්ද? හරි කමක් නෑ. ඉතින් අම්මගේ එළවලු පාත්‍රයේ තියෙනවනේ. නිවිති වෙලා ඒකෙන් ගෙඩි ටිකක් කඩාගෙන එන්න. ඒ ගෙඩි පොඩි කරාම අපිට ලස්සන චිත්‍ර අඳින්න පුළුවන්. තව තියෙනවා නිල් කටරොළු මල්. ඒවා පොඩි කරලා ඒවැ ඉස්ම වලින් අපිට ලස්සන චිත්‍ර අඳින්න පුළුවන්. එහෙනම් අම්මගේ උදව් අරගෙන පුංචි දුවලා පුතාලා ඉක්මනට සූදානම් වෙන්න. ඔන්න දැන් අපිත් සූදානම් වෙනවා. ඕගොල්ලෝ බඩු ගොඩක් ගෙනල්ලානේ චිත්‍ර අඳින්න. දැන් ඔන්න අපි චිත්‍ර අඳින්නයි සූදානම් වෙන්නේ. ඒත් පුතේ හරි වැඩේ තමයි. දැන් මේ අයියයි අක්කයි පැන්සල ගෙනල්ලා නැහැනේ. දැන් ඉතින් කොහොමද චිත්‍ර අඳින්නේ? මං දෙනවා පුංචි දෙයක් චිත්‍ර අඳින්න. කැමතිද? ඔන්න දැන් මං දෙන්නයි හදන්නේ. කො බලන්න. ඔන්න දෙනවා. ටන්ටටං. අත මොනත් නෑනේ. මොකුත් නැද්ද? මේ බලන්න. මේ හෙලවෙන්නේ මොනවද? ඇඟිලි. ඉතින් මේ තියෙන්නේ අපේ පුංචි ඇඟිලි. අපේ මේ පුංචි ඇඟිලි වලින් අපි චිත්‍ර අඳිමු. දැන් පුංචි පුතාලත් ඔන්න ලෑස්ති වෙන්න. අපි එකතු වෙලා චිත්‍ර අඳිමු. ඔන්න දැන් මමත් වාඩි වෙනවා.
ඔන්න දැන් මම නම් කොලයක් ගත්තා. දැන් ඉතින් අපි පාට දාගන්නයි හදන්නේ. ඔන්න මම මගේ පාට පෙට්ටියෙන් පාට ටිකක් දාගන්නවා. බලන්නකෝ. දුවක් දාන්න බලන්න මේකට පාට ටිකක්. මගේ පුතත් දාන්නකෝ. මං කැමති පාටක් දාන්න දම්මේ. ඕ පුතාලා කැමති පාටක් ගන්න. දාන්න දම්මේ. හරි. දැන් ඉතින් ඔන්න අපි පාට දාගත්තා. දැන් ඉතින් පාට දිය කරගන්න අපිට වතුරත් ඕනේනේ. ඔන්න බලන්න. දැන් පුංචි අයියා අපේ වතුර බෝතලේ ගන්නකෝ. අපි දැන් වතුර ටිකකුත් දාගමු. ඔන්න අපි වතුරක් දාගත්තා. දැන් ඔන්න අපේ වැඩේ පටන් ගන්නයි සූදානම් වෙන්නේ. දැන් ඉතින් අපි අඳින්නේ ඇඟිලි වලින්නේ. කෝ බලන්න මට පෙන්වන්න පුංචි ඇඟිලි ඕගොල්ලන්ගේ. කෝ බලන්න පුංචි පුතාලගේ ඇඟිලිත් පෙන්වන්න. ඔය තියෙන්නේ පුංචි පුංචි ලස්සන ඇඟිලි. හරි. ඔන්න දැන් මගේ මෙන්න මේ ඇඟිල්ල තමයි මම ගත්තේ. දැන් මම පාට දිය කරන්න තමයි හදන්නේ. දැන් මම මෙන්න මේ විදිහට පාට දිය කරනවා. අපේ පුංචි අයියයි අක්කයි පාට දිය කරන්නයි සූදානම් වෙන්නේ. මමත් කරන්න දම්මේ. මාත් කරන්න දම්මේ. ඔව් මගේ පුංචි අයියටයි අක්කටයි දෙනවා. ඔන්න දැන් අපේ ඇඟිල්ලට පාට පවර ගත්තා. දැන් ඔන්න බලන්නකෝ අපි මොකද කරන්නේ කියලා. දැන් මම මගේ ඇඟිල්ල මේ කොලේ උඩින් තිබ්බා. කෝ බලමු මගේ පුංචි දුවයි පුතයිත් කරන්න බලන්න. ඊට පස්සේ මම ආයිත් පාට ගත්තා. අරගෙන මේ බලන්නකෝ. මම කලින් තියාගත්ත බෝලේ වටේ හිමීට තියෙනවා. දැන් ඉතින් පාට මදි වෙනකොට අපි තව ටිකක් පාට ගමු. දැන් ඔන්න මම ඇඟිල්ලෙන් පුංචි මලක් ඇඳා. මේ බලන්නකෝ අපේ පුංචි අයියා ලස්සන මලක් ඇඳලා. ඔව් හරිම ලස්සනයි. අක්කගේ එකත් බලන්න ඕනේද? ඉන්නකෝ. දැන් අක්කගේ මල පෙන්නනවා. මේ බලන්නකෝ. පේන්නේ නැද්ද? පුංචි පුතාලට පේන්නේ නැද්ද? හරි. එහෙනම් අපි පුංචි වැඩක් කරමු. දැන් අපේ පාට එකේ තියෙන පාට දෙක අපි එකතු කරමු. ඔන්න බලන්නකෝ. අපි දැන් පාට එකතු කරන්නයි හදන්නේ. දැන් ඔන්න මම හිමීට පාට එකතු කරනවා. දැන් අපි අක්කට කියමු තව ලස්සන මලක් තියන්න කියලා. මගේ පුංචි දූ තවත් ලස්සන මලක් ඕකේ තියන්නකෝ බලන්න. අම්මා තැඹිලි පාට හැදුවා නේද? ඔව්. අම්මා රතු පාටයි කහ පාටයි එකතු කරලා අක්කට පාට හදලා දුන්නා. පුතාටත් ඕනේද පාට? ඔව් අම්මේ. එහෙනම් ගන්නකෝ. මං ගන්නවා කොළ පාට. පුතා කැමති කොළ පාටටද? ඔව්. එහෙනම් ඔන්න දැන් අපි මල් දෙකක් මැන්දා. ඔයාලට පේනවද? මේ බලන්න. කෝ බලන්න මගේ පුංචි පුතාලගේ මලුත් පෙන්නන්න බලන්න.
ආනේ හරිම ලස්සනයි. අර බලන්නකෝ. උමයි. හරිම ලස්සනයි. අපි මේකට කොළ දැම්මේ නෑනේ. ඇත්ත තමයි. අපි කොළක් දාමු මේ මලට. අර චූටි මල්ලි නංගි කියනවා කොළත් අඳින්නලු. ඔන්න දැන් අපි කොළ අඳින්න තමයි හදන්නේ. ඔන්න දැන් අයියා දාලා තියෙනවා පාට. මම ඒක ටික ටික සිය කරගත්තා. මෙන්න මේ වගේ නටුව ඇඳලා ඒකට ඔන්න මං ඇඟිල්ලෙන්ම කොළක් දෙම්මා. මේ බලන්නකෝ. පෙන්නන්නද? බලන්න ඕනේද? මේ තියෙන්නේ. ඔන්න දැන් මම මල් දෙකක්ම ඇඳගත්තා. පේනවද? කෝ බලන්න මගේ පුංචි පුතා. ආනේ හරිම ලස්සනට ඇඳගෙන. අයියා තාම අඳිනවා. අපි අයියා ඉවර වුණාම බලමු. අක්කත් අඳිනවා. ඉන්නකෝ. මම පෙන්නන්නම් අයියාගේ අක්කගේ චිත්‍ර දෙක. මේ බලන්නකෝ. අක්කා හරිම ලස්සනට ඇඳලානේ. ඕ කොළත් දාලා. ලස්සනයි? ඕ හරිම ලස්සනයි. අයියාගේ එකත් බලන්න ඕනේද? ඔන්න දැන් මේ තියෙන්නේ අයියාගේ එක. මේ බලන්නකෝ. හරි. දැන් අපි තව පුංචි වැඩක් කරමු. දැන් ඔන්න මම මේ කොලේ ටිකක් අයින් කරමු. දැන් අපි තවත් ලස්සන වැඩක් කරමු. හැබැයි ඉතින් අපිට ඒකට නම් ඕන වෙනවා දියසායනුයි පාට කූරුයි. ඕ පුතාගේ පාට පෙට්ටියත් අරගෙන එන්න ඉක්මනට. මොකක්ද අම්මේ කරන්නේ? හරි. දැන් ඔන්න මට බලන්නකෝ. දැන් ඔන්න මම හොඳට පාට ටික දිය කරගත්තා. දිය කරලා මගේ ඇඟිල්ලෙන් මෙන්න මෙහෙම රවුමක් ඇඳා. පුංචි පුතාලත් කරන්න බලන්න. කෝ අයියා එක්කයි කරන්නකෝ. ඊට පස්සේ අපි අයියා එක්කයි කරනකන් ඉමු. ඔන්න දැන් අක්කත් බෝලයක් ඇඳා. මෙන්න අයියත් බෝලයක් ඇඳා. දැන් ඔන්න මම පාට කූරකුත් ගත්තා. දැන් දුවත් ගන්නකෝ. දැන් ඉතින් මම මේකට මොකද කරන්නේ? ඔන්න බලන්නකෝ. මම මෙන්න මේ වගේ පුංචි ඇසක් දාගත්තා. ඔන්න බලන්න කවුද කියලා පුංචි පුතාලා කියන්න බලන්න. කුරුල්ලෙක්. හරියට හරි. කොහොමද දැනගත්තේ? ඉතින් පේනවනේ. ඔන්න බලන්නකෝ. පුංචි කුරුළු පැටියෙක්. කවුද? ඕ පුංචි කුරුළු පැටියෙක්. පුංචි පුතාලත් කරන්න. කුරුල්ලෙක් පුංචි පුතා කැමති එකක් කරන්න. කමක් නැහැ. අපි බලමු අයියා අක්කයිත් මොකද්ද කරන්න කියලා. ඕගොල්ලොත් ලස්සනට කරන්න බලන්න. ලස්සනට කරලා පෙන්නන්න. අනේ මේ බලන්නකෝ. අපේ පුංචි අක්කා ලස්සනයි නේද? ලස්සනයි? ඕ ලස්සනයි.
ලස්සනයි හරිම ලස්සනයි. අපි බලමු අයියාගේ එකයි. මේ තියෙන්නේ අයියත් පුංචි කුරුළු පැටියේ ඇඳලා. ඕ අපි දැන් මල් ඇඳා. පුංචි කුරුළු පැටව් ඇඳා. ඒ වගේම තමයි පුංචි පුතාලට මේ බලන්නකෝ. මෙන්න මේ වගේ ලස්සන ලස්සන පින්තූර අඳින්න පුළුවන්. ඒ වගේම අපිට සුදු පාට කොළම ඕනේ නැහැ. මේ බලන්නකෝ. දැන් මේ කළු කොලේ ලස්සනට සුදු පාටින් පුංචි කුරුළු පැටව් ඇඳලා. මේ බලන්නකෝ පුතේ. මේ මොකද්ද? මාළු ටැංකියක්. පුංචි පුතාලට මේ වගේ ලස්සන චිත්‍ර අඳින්න පුළුවන් පැන්සල ඕන වෙනවද? දැන් අපිට පැන්සල ඕන වුණාද මේ චිත්‍ර අඳින්න? නෑ. ඒක තමයි. එහෙනම් හැමදාම චිත්‍ර අඳින්න පැන්සල හොය ඉන්නේ නැතුව අපිට තියෙන දේවල් වලින් අඳිමු. අපේ පුංචි ඇඟිලි වලින් අපි ලස්සන චිත්‍ර අඳිමු. දැන් බලමුද අයියාගේ අක්කගේ චිත්‍ර ටික ඉවරද කියලා? කෝ බලන්න පුංචි පුතා ඇඳලා ඉවරද? කෝ බලන්න. අර බලන්නකෝ පුතේ අර. අර බලන්න. ඒ අර හරිම ලස්සනයි නේද? හරිම ලස්සනයි. අයියයි අක්කයි තාම අඳිනවා. අපි කියමු ලස්සනට අඳින්න කියලා. ඔන්න අයියා හරි වැඩ කරනවා. පුංචි අක්කත් ඒ වගේ. ඔන්න දැන් මං අපේ පුංචි අක්කගේ චිත්‍රය පෙන්වන්නයි හදන්නේ. ඔන්න බලන්න. කුරුළු පැටව පොඩි කුරුළු පැටියෙක් ඇඳලා ලොකු කුරුළු පැටියෙක් ඇඳලා නේද? හරිම ලස්සනයි. අපි බලමු අයියාගේ එක. මේ බලන්නකෝ. අයියා ලස්සන කුරුළු පැටව ගොඩක් ඇඳලා. හරිම ලස්සනයි. පුංචි පුතාලත් පුංචි දුවලත් මේ වගේ පැන්සල් හොය ඉන්නේ නැතුව ලස්සන චිත්‍ර අඳින්න පුරුදු වෙන්න ඕනේ. ඔන්න පුංචි ඔයාලත් අපිත් එක්ක චිත්‍ර අඳින්න එකතු වුණානේ. එහෙනම් මේ වගේ ලස්සන චිත්‍ර ඇඳලා කවදා හරි මේ මුළු ලෝකෙම දිනලා රජ වෙන්න මෙන්න පුංචි අක්කාගෙනුයි පුංචි අයියාගෙනුයි ඔයාලට ලස්සන ඔටුන්නක්. මෙන්න පුංචි නංගිලාට මගෙන් තෑග්ගක්. මෙන්න පුංචි මල්ලිලට මගෙන් තෑග්ගක්. පුංචෝ. හම්මෝ ඔයා බරටම වැඩ වගේ. ඔව් මම මේ අපේ යාළුවොත් එක්කම එකතු වෙලා අර ලස්සනට ඇඟිලි වලින් චිත්‍ර අඳිනවා. දැක්කද පුංචි යාළුවනේ? අපිට පැන්සල් ඕනෙම නෑ. මේ බලන්නකෝ. මේ වගේ ඇඟිල්ලෙන් කරන චිත්‍රවලට පැන්සල් ඕන වෙන්නේ නෑ. පලස් පැංචෝ. ඇයි පුංචෝ? මං අද ඔයාලට තෑග්ගක් දෙනවා. මේ මට? ඔව්. මොකද්ද දන්නවද? මොකද්ද අනේ? මං ඒ ඇඳපු චිත්‍ර වලින් ආසම චිත්‍රය ඔයාට දෙනවා තෑග්ගකට. අනේ ඔයා කොච්චර හොඳ යාළුවෙක්ද පුංචෝ. මේ තියන්නේ චිත්‍රේ. කෝ බලන්න. එන්න ගන්න. හරිම ලස්සනයිනේ පුංචෝ. පලස් පැංචෝ. මේ පුංචෝ. ඔව්. මම මෙන්න මේ චිත්‍රයේ
පුංචි යාළුවනේ හාපුංචවත් මතක් වෙන්නත් එක්ක මගේ කාමරේ ඇඳ ළඟින්ම අලව ගන්නවා. අපේ චූටි යාළුවන්ටත් පුළුවන් අපිව මතක් වෙන්න මේ වගේ ඇඟිලි වලින් ලස්සන චිත්‍රයක් කරලා ඒගොල්ලන්ගේ කාමරේ ආසම තැනින් එල්ල ගන්න නේද වලස් පෙන්චෝ? නැතුව එහෙනම් අපි යමුද දැන්? යමු නේද එහෙනම්? ඔව් මට මේ ටික අස් කර ගන්නත් තියෙනවනේ. හා මමත් ඔයාට උදව් කරන්න. අන්න හරි. එහෙනම් ඔයා මුලින්ම මේ ටික ගිහිල්ලා පැත්තකින් තියන්න මම මේ භාජන ටික හොදගෙන